අපි ගොවිතැන් තමයි මේ කරගෙන හිටියේ. ගොවිතැන් කරගෙන ඉන්න ගමන් මට හිතුණා නිකන් ගංකුකුළු කීප දෙනෙක් හදන්න. ඉතින් ඒක හැදුවට ඇත්තට මේක මේ කිසිම ක්‍රමවත්භාවයකට මම කරගෙන ගියේ නෑ. එහෙම ටික කාලයක් යනකොට තමයි මේ වැව්ගම් පුබුදුව කියන මේ ව්‍යාපෘතියක් තියෙනවා කියලා මට ඒකට සහභාගී කරගන්න පුළුවන්. ඔයාකට කැමතිද කියලා පසු වෛද්‍ය කාර්යාලයේ මහතුරු මගෙන් ඇහුවා. ඉතින් ඇත්තටම ඒකට ගොඩාක් සතුටු වෙලා ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. ඉතින් එහෙම ඉන්නකොට එකට ඇවිල්ලා මං ගැන හොයලා බලලා කුකුල් පැටව් උත්පාදනය කරලා අලෙවි කරන එකේ විතර වලට වැඩිය ලාභදායී බව මට පෙන්වලා දීලා මට ලොකු පේරන්ට් ස්ටොක් එකක් දීලා ඊට අමතරව ඉන්කියුබේටර් එකක් දුන්නා. බූඩර් බොක්ස් තියෙනවා හදලා දීලා 15යි 30 ලොකු කූඩුකුත් දීලා මට මේ ව්‍යාපාරය කරගෙන යන්න කිව්වා. ඉතින් ඇත්තටම මං දැන් ගොඩාක් සතුටින් මේක කරගෙන යනවා. ගොවිතැන් කරන කාලාතරකට මට ගොඩක් නිවාඩු කාලේ තියෙනවා මේ සත්ත්ව ගොවිපළ නඩත්තු කරගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ ආර්ථික අපහසුතාවලට ගොඩක් පිටුහලක් වෙලා තියෙනවා මේ වෙනකොට මේ වැව්ගම් පොදුවේ මේ මහත්තුරු එකතු වෙලා මට දක්වපු අනුග්‍රහය නිසා. කුකුල් පාලනය ගැන අපි අධ්‍යයනය කරා 2018 ඉඳලා 2025 වෙනකම්ම. එතකොට අපිට අවශ්‍යතාවය ඇති වුණා මේ මිනිස්සුන්ගේ ආර්ථිකය කියන්නේ කුට්සිකුටයකට හොඳ පණවිඩයක් විදිහට අපිට මේක දෙන්න. 2022 වැව්ගම් පුබුදුව අපිට අවකාශය ලැබුණා පෝල්ට් යුනිට් 750ක් සහ ලාර්ජ් ස්කේල් එකකින්. ඒ කියන්නේ ලොකු ෆාමර්ස්ලා 3 දෙනෙක් හදලා මේ පෝල්ට්‍රි වැඩේ කියන්නේ කුකුල් පාලනය ව්‍යාප්ත කරන්න. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නින්නේරිය පශු වෛද්‍ය කොට්ටාසේ පශු සම්පත් කටයුතු ප්‍රවර්ධනය පිළිබඳව තමයි කටයුතු කරන්නේ. ඒකෙන් අපි විශේෂයෙන්ම සත්ත්ව ප්‍රෝටීන වශයෙන් මස් බිත්තර ඒ නිෂ්පාදන කටයුතු වලට අපේ ප්‍රජාවට දායකත්වයේ සපයනවා. වශයෙන්ම මෙම වැඩසටහන අපේ කොට්ටාසයට පැමිණීමත් සමගම සත්ත්ව පාලනයේ විශේෂයෙන්ම කුකුල් පාලනය පිළිබඳ ගොවීන්ගේ උනන්දුව බොහෝ දුරට වැඩි වුණා. ඇත්තටම කුකුල් පාලනය පිළිබඳව විශාල දිරිපින්මක්. මොකද ඒ හරහා ආහාර නිෂ්පාදනාගාරයක්, බිත්තර රක්කවනාගාරයක් හම්බ වෙලා තියෙනවා. ඇත්තටම බොහොම දුෂ්කර පළාතක් මේක. ඒ දුෂ්කර පළාත ඇතුලේ ලබා ගන්න තිබ්බ සේවාවල තිබ්බ ගැටලුවට ලොකු විසඳුමක් මේක ඇතුලෙන් අපිට හම්බ වෙලා තියෙනවා. දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා මම මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා. කොහොමත් මට මාසෙට පැටවු 50 60 වගේ එකතුලා කොහොමත් දැන් මේ කාලේ තිකුණානකොට මම පැටවු 5000කට 6000කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා. එතන කියලා මට හොඳ නමකුත් මම හදාගෙන තියෙනවා මේ සම්බන්ධ මේ ප්‍රදේශේ. මට ව්‍යාපාරේ නොකොට පවත්වාගෙන යන්න හැකියාවකුත් තියෙනවා මේ වෙනකොට. ඉතින් දැන් අතන කියන්න සතුටුයි මම ආර්ථික වශයෙන් ටිකක් දීගොයිතෙන් කරාට වැඩිය සයසක්තිමත් වෙලා ඉන්නවා මේ සත්තු ව්‍යාපාරයට අත ගැහුවට පස්සේ.